දන්නවද මේ වෙනකොට ගොඩක් කට්ටිය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි කුවේට් වල ඉඳලා ලංකාවට කාර්ගෝ වැඩ කරනවද කියලා. ඉතින් ඇත්තටම කාර්ගෝ සර්විස් මේ වෙනකොටත් ඇරලා තියෙනවා. නමුත් ඔයාලට කියන්න දුකයි ඔයාලා දන්නවා මුහුදු සීමාව තාම විවෘත වෙලා නැහැ කියලා. ඉතින් මුහුදු සීමාව විවෘත වෙලා නැති හේතුව එකෙන් කුවේට් වල ඉඳලා ලංකාවට තාම කාර්ගෝ බඩු යවන්නේ නැහැ. නමුත් ඔවුන් කාර්ගෝ බඩු එකතු කරනවා. මොකද ඒක ඔවුන්ගේ ජොබ් එක. සහ ඔවුන්ගේ රස්සාව තමයි කාර්ගෝ හරහා බඩු යවන එක. නමුත් ඔවුන් කාර්ගෝ බඩු එකතු කරලා ඔවුන්ගේ ෂෝරූම් වලට ගිහින් දානවා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ලංකාවට යන්න හදිසියක් නැත්නම් මේ වෙනකොට ලංකාවට කාර්ගෝ දාන්න ලෑස්ති වෙන්න එපා. මොකද මේ තියෙන යුදමේ තත්ත්වයක් එක්ක කවදා කොයි මොහොතේ මුහුදු සීමාව විවෘත වෙයිද කියන්න අපි දන්නේ නැහැ. ඒ හින්දා මදක් ඉවසලා ඉන්න. මොකද මුහුදු සීමාව විවෘත වුණාට පස්සේ අනිවාර්යෙන් මේ කාර්ගෝ බඩු ඔක්කොම යවන්න පුළුවන්. තව එකක් තමයි ඔයාලට ගොඩක් බඩු නැත්නම් ඔයාලට එයා කාර්ගෝ පාවිච්චි කරන්න පුළුවන්. මොකද ෆ්ලයිට් වලින් බඩු ගෙනියනවා. ඒක මේ එනකොට මම දැක්කා කිලෝ එකකට ඩිනාර් එකක් ලංකාවට අවම කිලෝ එකකට ඩිනාර් එකක් කියලා ඒ කට්ටිය ගාණක් නියම කරලා තියෙනවා. ඉතින් ඔයාලට එයා කාර්ගෝ පාවිච්චි කරන්න පුළුවන්. එයා කාර්ගෝ වලට වැඩිය බඩු ඔයාලට තියෙනවා නම් දාගන්න. ඔයාලට ටිකක් රැඳී සිටින්න වෙනවා. මොකද මේ වෙලාවේ කුවේට් වල ඉඳලා ලංකාවට කාර්ගෝ මුකුත් වැඩ කරන්නේ නැහැ. ඔන්න ඕක තමයි මම ඔයාලට කියන්න ආවේ. ඉතින් මේ වීඩියෝ හොඳ නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මගේ YouTube channel එක subscribe කරලා notification bell එකත් click කරන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකකින් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් තවත් අලුත් update වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.